ඔයා කවදා හරි හිතලා තියෙනවද පාඩම් කරන්න හොඳම වෙලාව මොකක්ද කියලා? සමහරු කියනවා උදේ කියලා, තවත් සමහරු කියනවා රැට කියලා. නමුත් ඇත්තටම ඒකට හරිම උත්තරයක් නැහැ. හැබැයි අපිට සයන්ස් වලින් එක්ස්පීරියන්ස් එකකිනුත් හොඳ ගයිඩ්ලයින් එකක් ගන්න පුළුවන්. පළවෙනි එක උදේ 4:00 අතර මේ වෙලාවට මොලේ ගොඩක් ෆ්‍රෙෂ්, distractions අඩුයි, memory retention එක ඉතා හොඳ. formulas, ඒ වගේම definitions, theories වගේ දේවල් හොඳට පාඩම් කරගන්න මේක හොඳම time window එක. දෙවැනි එක හවස 4-6 අතර. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ටියුෂන් ඉවර වෙලා ඇවිල්ලා තවමත් ඕගොල්ලන්ගේ මොලේ වැඩ කරන්නේ බොහොම ඇක්ටිව් විදියට. මේ වෙලාවට practical questions, revisions, past paper discussions වගේ දේවල් ඉතාමත් හොඳයි. තුන්වෙනි එක රෑ 8:30 අතර. නිදහසේ concentrate කරන්න හොඳම වෙලාවක් තමයි මේක. past papers කරන එක, දුර්වල විෂය කරුණු මතක් කරන්න මේ වෙලාව නියමයි. හැබැයි රෑලි වෙනකම් පාඩම් කරලා උදේ ක්ලාස් එකේ නිදා ගන්නවා නම් ඒක වැඩක් නෑ. මොකද නිින්ද ඉතා වැදගත්. ඒත් මෙතන තියෙන වැදගත්ම කාරණාව මේකයි. හොඳම වෙලාව කියලා කියන්නේ ඔයා එක දිගට පාඩම් කරන වෙලාව. උදේ පාඩම් කරන්න බැරි කෙනෙක් රැට හොඳට පාඩම් කරනවා නම් ඒක එයාගේ හොඳම වෙලාව. රැට පාඩම් කරන්න බැරි කෙනෙක් උදේට පාඩම් කරනවා නම් ඒක එයාගේ හොඳම වෙලාව. මතක තියාගන්න. ටයිමිං වලට වඩා වැදගත්ම දේවල් 3ක් තියෙනවා. අංක 1 ෆෝන් එක පැත්තකට දාන්න ඕන. අංක 2 විනාඩි 25-30 අතර වගේ වෙලාවක් ඔයා අනිවාර්යෙන් පාඩම් වැඩ කටයුතු වල නිරත වෙන්න ඕන. ඒ වගේම හැම විනාඩි 30කට වරක්ම විනාඩි 5ක විතර පොඩි බ්‍රේක් එකක් ගන්නත් ඕන. තුන්වෙනි එක හැමදාම ටික ටික මේක හැබිට් එකක් විදියට කරගෙන යන්නත් ඕන. මතක තියාගන්න. පැය 6ක් පාඩම් කරලා දවස් 5ක් නිකන් ඉන්නවට වඩා දවසට පැය 2 ගානේ හැමදාම පාඩම් කරන එක ඔයාගේ විභාග ප්‍රතිඵල ඉහළනම් වන්න වැදගත් වෙනවා කියන්නේ. ඒ නිසා පාඩම් කරන හොඳම වෙලාව කියලා කියන්නේ ඔරලෝසුවේ තියෙන වෙලාව නෙවෙයි. ඒක ඔයාගේ ඩිසිප්ලින් එක. ඔයා වැඩියෙන් පාඩම් කරන්න කැමති උදේටද රැටද? පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට හෙල්ප්ෆුල් නම් මේක ලයික් කරන්න. ඒ වගේම තවත් කෙනෙකුට බලන්න මේක ෂෙයා කරන්න.